ළමයිනේ මේ පාර බයෝ ප්‍රතිඵල ආවා. හරි උසස් පෙළ ප්‍රතිඵල ආවා. බයෝ ෆේල් ළමයි ඉන්නවා, S ළමයි ඉන්නවා, C ගත්ත ළමයි ඉන්නවා. මම මේ ගොඩක්ම අමතන්නේ ඔය තුන්ගොල්ල. කවුද? S ගත්ත, C ගත්ත, F ගත්ත. පුතේ ඔයාලට බයෝ ඔහොම වෙන්න හේතු කීපයක් තියෙනවා. ඔයාලා හරියට පන්ති වලට ගියේ නැහැ. හරි? පාඩම් කරන විධි ක්‍රම දන්නේ නැහැ පළවෙනි පාර නිසා. හරිද? වැඩ ගොඩක අතපසු වීම තියෙන්න ඇති. වීඩියෝ ගොඩාක් එකතු කරන් ඉන්න ඇති බලන්න. දැන් ඕවා කිසිම දෙයක් අදාළ නැහැ. මට කියන්න තව මාස 7ක් තියෙනවනේ. මේ මාස 7 ඇතුලේ ඔයාට බයෝ සුපිරිම රිවිෂන් ක්ලාස් එකක් මම පටන් ගත්තොත් ඔයා හිතන්නේ මේ මාස 7 ඇද්ද වැඩේ කරගෙන යන්න බැයිද? මට ඒක කියන්න. පුළුවන්ද බැයිද? මේ මාස 7 බැරිද පුළුවන්ද? සුපිරිම රිවිෂන් ක්ලාස් එකක් හරි. කොටින්ම ගියොත් ලංකාවේ නම්බර් 1 පන්තියක් කරන්න යන්නේ. හරිද? මං අහන්නේ රිවිෂන් ක්ලාස් එක පටන් ගත්තොත් වෙලාව ඇද්ද මදිද? ඔයා කියන්න. වෙලාව ඇතිද මදිද? හොඳටම ඇති. ඇයි දන්නවද? මම මේක ඔයාලට ඔප්පු කරලා පෙන්නන්නම්. අපි තියරි පන්තියක මාස කීයක් උගන්වනවද? මාස කීයක් උගන්වනවද තියරි පන්තියක? මාස කීයක් අපි උගන්වනවද? අපි හිතමු මෙහෙම. අපි හිතමු සතියේට පැය 4ක් ගන්නේ සතියේට. සාමාන්‍ය අපි තියරි පන්තියක කියන්නේ හිතන්නකො උදේවා සෙනසුරාදා හරි ඉරිදා හරි ගියපුවාම 8 12 හෝ එහෙම නැත්නම් එක පහනේ පන්තියක් කරන්නේ සර්ලා. නේද? ඒතර පැය 4යිනේ. ඔය විදිහේ ඔයාට තියෙන්නේ අවුරුදු 2කමාරක්නේ. අවුරුදු 2කමාරක්. පුතේ අවුරුදු 2කමාරක් කියන්නේ මාස කීයද? 12යි 12යි 6යි නේද? මාස 30යි. මාස 30යි. පැහැදිලිද? ඒතර අපි ගම්මු මේ මාස 30 කාලය ඒ කියන්නේ දැන් අපිට පැය 4ක් කරොත්නේ මාස 30ක් කියන්නේ. ඉතින් අපි කරන පැය ගාන වැඩි කරමුකෝ. මොකද කියන්නේ? හැබැයි කම්මැලි නැතුව මැච් එකට ජොයින් වෙන්න ඕන හොඳේ. ඒක පට්ට මැච් එකක් තියෙන. හෙන කට්ටක්. මටත් ලොකු කට්ටක් ගන්න තියෙන්නේ. ඔයත් මාත් එක්ක ජොයින් වුණොත් සුපිරිම ගේමක් ගහගත හැකියි. පැහැදිලිද? ඒ කියන්නේ අපි දැන් මාස 7ක්. තව මාස 7යි. අපි මේක 4ෙන් බෙදමු. මේක 4ෙන් බෙදුවොත් 7මාරක් වෙනවනේ. ඒ කියන්නේ අපි දල වශයෙන් මාස 7මාරකට මැච් එකක් ගහුවොත් ඒ කියන්නේ කාලය මේක 4ෙන් බෙදුවොත් අපි වැඩ කරන පැය ගාන 4ෙන් වැඩි වෙන්න එපා. ඒ කියන්නේ මට කියන්නේ සතියට පැය කීයක්ද? සතියට පැය 16ක් කරන්න වෙනවා නේද? සතියට පැය 16ක්. අන්න හරි. එහෙනම් වැඩේ ගොඩ. මාස 7මාරෙන් මැච් එක ගහ ගන්න පුළුවන්. පැහැදිලිද කතාව? එහෙනම් මම නම් කියන්නේ හරිද? මේක එසේ මෙසේ පන්තියක් නෙමේ. සුපිරිම. ඒ කියන්නේ තනිකර හරිද? ෆේල් වෙච්ච වැඩේ කෙලෝ ගත්තේ උන්ට සුපිරිම 2025 බයෝ රිවිෂන් ක්ලාස් එකක් පටන් ගම්මුද මොකද කියන්නේ? හා? ඕගොල්ලෝ යටින් කමෙන්ට් දාන්න ඕනේ. ඕගොල්ලන්ගේ ඉල්ලුමක් තියෙනවා නම් මං සුපිරිම වැඩක් කරන්න ප්ලෑන් කරන් ඉන්නවා. මගේ කාල වේලාව සෑහෙන්න මම වෙන් කරගෙන. ඇයි? සතියට පැය 16ක් මං වෙන් කරන්න ඕනේ මේ වැඩේට. කරන්න ගත්තොත් මේක නියමටම කරනවා. හරිද? සුපිරිම කරනවා. පැහැදිලිනේ? right. දැන් පුතේ මේ මම ඔයාලට මේ ඔලු ගෙඩියක් හිස් කබලක් පෙන්නුවේ ඔලු ගෙඩියක් නෙමේ. පොඩ්ඩක් නිකන් අර ඔයාලා බලයිනේ මේ මොකද්ද මේක කියන්නේ. හරි? highlight වෙන්න ඒ නිසා. දැන් අපි ඔය මේ උනහන්නකෝ. මම ඔයාලට පොඩි දෙයක් දැන් මම මේක කරන්නේ ස්මාර්ට් බෝඩ් එක හරහා ලස්සන මැජික් හරි? මැජික් වගේම හැබැයි ලියන්න ඕනේ පන්න කඩාගෙන ලිවිල්ලක් තියෙන්නේ. හරි? මේක දිහා නිකන් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි දැන් ගම්මුකෝ මේ බලන්නකෝ දැන් මම ඉස්සර ඉගන්නුවේ මේ බලන්න දැන් අපි ගත්තොත් එහෙම ඉහළ ගාත්‍රේ නෙමේ තියෙන්නේ. පුතේ මේ තියෙන්නේ අරාස්තියනේ. මේ තියෙන්නේ අන්වරාස්තිය. දැන් අපි ඒ කාලේ ඉගෙන ගත්තේ ඕගොල්ලන්ට කිව්වේ මේ කවුද මේකෙන් දිග? කවුද මේකෙන් දිග? අරාස්තියද අන්වරාස්තියද? දැන් ඔන්න මම නම් කරන්නම්කෝ. මේ බලන්න. මේ බලන්න. මේ ඇවිල්ලා අරාස්තිය. හරිද? මේ ඇවිල්ලා අන්වරාස්තිය.
දැන් ඕක ඔයාට මෙතන පෙන්වන්න පුළුවන් මෙයාට වඩා මෙයා දිගයි හරමේ. නමුත් අපි අර බෝඩ් එකේ ලියද්දි හරිම සරලයි. මොකද්ද? S2ටම පේනවා මෙයාට වඩා මෙයා දිගයි කියලා. මේ පේනවනේ ඔය. හේන ගහන්න පේනවනේ මේ අරාස්තියට වඩා අන්වරාස්තිය දිගයි කියලා. පැහැදිලිනේ? ඒ වගේ පුතේ අපි අර අතින් ලියලා මැච් එකක් ගහන්නත් ඕනේ. හැබැයි මම ඔයාට මේ පුළුවන් තරම් අලුත් තාක්ෂණය. හරි? දැන් මගේ ඉගෙන ගත්ත ඩොක්ටර්ස්ලා වෙච්ච කට්ටිය ඉන්නවා, මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. මම ඒගොල්ලන්ගෙන් මොනවද මේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඇප්, හරි? මේ හැමදේම තේරෙනවද? ඒගොල්ලෝ හොඳට දන්නවා. හරි? ඒ නිසා ඒ වගේ දේවල් අරගෙන ඔයගොල්ලන්ට ඒවා නම් නියමයට ෆිල්ටර් කරලා තව IT සයිඩ් එකෙත් මොනවා හරි තියෙන දේ අලුත් දේවල් අරගෙන, හරි? ඒවා ඔක්කොම කම්බයින් කරලා සුපිරි රිවිෂන් පන්තියක් කරනවා. හරිද? දැන් ඔයාලට තව උදාහරණයක් මම කියන්නම්. අපි ඉස්සර උගන්වපු කතාවක්. ඔන්න අහන්න. දැන් මේ ස්කල් එක ගත්තොත් එහෙම ස්කල් එකේ ඔන්න බලන්න. මේකේ මේ තියෙන්නේ කවුද? ඔන්න බලන්න. පුතේ මේ තියෙන්නේ අපර කපාල අස්තිය. මේ යට මෙන්න මේ තියෙන අපර කපාල අස්තිය. හරි? මේ තියෙන්නේ. හරි? මේකේ කියනවා දැන් මේ මම උගන්වද්දි කියනවා මෙන්න මෙහෙම සීන් එකක්. හරිද? ඔන්න බලන්න. දැන් ඔයාලට මේවා මේ පෙන්නලා ලස්සන මැච් ගහන්න පුළුවන් හොඳේ. දැන් අපර කපාල අස්තියේ යටපැත්තේ තියෙනවා මහා හිලක්. ඉතින් ඒකට මහා හිලක් කියලා ලියන්නේ නැහැ. කියන්නේ මහා ජිද්‍රය. මහා ජිද්‍රය. ඔය මහා ජිද්‍රයේ දෙපැත්තේ තියෙනවා මොකද්ද? මෙන්න මෙහෙම අපර කපාල සම්දානග්‍ර. මේ තියෙන්නේ. අපර කපාල සම්දානග්‍ර. මම ඔය අපර කපාල සම්දානග්‍ර සමාන කරලා උගන්වන්නේ තියරි පන්තියේ නිකන් මේ බෝඩ් එකේ උගන්වපුවා හොඳේ. උගන්වන්නේ තරුණ වියේ පසුවන සාමාන්‍ය අපි කියන්නේ අර ගැටිසියෝ කියලා. හරි? වයසක කට්ටිය නෙමෙයි, අවුරුදු 40 50 පැනපු කට්ටිය නෙමෙයි. ඒගොල්ලන්ගේ පියයුරු වලට. ඇයි ඒ? දැක්කහම පේන්න ඕනේ මේ. ඒ කියන්නේ හරිම ලේසි හරිද? සුමටයි. එහෙම නේද? සුමටයිනේ පියයුරු. right. ඊට පස්සේ මේ උත්තලයි. බලන්න. උත්තලයි. ඔය වගේ හරිද? කෙටි ක්‍රමද අරවද මෙව්වද 1000ක් දේවල් ඇතුව සුපිරි රිවිෂන් එකක් කරමුද? ඔයා මැසේජ් එකක් දාන්න යටින් කමෙන්ට් එකක් දාන්න. හැබැයි පුතෝ සතියේට පැය 16ක් උගන්වන්න වෙනවා. පැහැදිලිනේ? right? ඒකෙදි ඔයාට හිතන්නවත් බැරි වැඩක්. ඔයා 0 ඉඳලා A එකක් මට්ටමට හදනවා. කැමති නම් ඔයා මැසේජ් කරන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා කියන්න කතා කරයි රවි අංකල් කියලා. රවි අංකල් ඔයා අංකල්ට කතා කරලා කියන්න අපි අහවල් ප්‍රදේශේ බයෝ දැන් S එකක් තියෙන්නේ මට. මම මේක එකක් දාගන්න ඕනේ. අනේ අංකල් මේ රිවිෂන් පන්තියට මම ජොයින් වෙනවා. ළමයින් ඉල්ලීම බලලා මම ක්ලාස් එක කරනවා. හරි? එහෙනම් ජය වේවා හැමෝටම.